මේකත් නිකන් අර දැන් මේකත් නිකන් එකකට යන පොඩි හින්දි නෙමෙයි. අර පරණ ලංකා ෆිල්ම් එකක් වගේ හරිද? අර පරණ 2000 විතර අවුරුදු වල ලංකාවේ ෆිල්ම් වල හැම වෙලාවෙම එකම දෙයක් වෙන්නේ. දැන් තමයි චුට්ටක් හරි පොඩ්ඩක් කරේ එහෙම වෙනස් දේවල් වෙන ෆිල්ම් තියෙන්නේ. ඒ කාලේ 1990 ගණන් වල 2000 විතර ෆිල්ම් බලන්නකො එකම දෙයක් වෙන්නේ. මොකද වෙන්නේ මුල්ම විනාඩි කිහිපෙදී ගෑනු ළමයා පෙන්නනවා. ගෑනු ළමයාගේ සහ ගෑනු ළමයාගේ ජීවිත තත්ත්වය, ජීවිත රටාව, යන එන විදිය එහෙම. ඊළඟ විනාඩි කිහිපෙදී පෙන්නනවා පිරිමි ළමයා. පිරිමි ළමයා පෙන්නලා පිරිමි ළමයාගේ ජීවන රටාව, ජීවන තත්ත්වය පෙන්නනවා. පෙන්නලා ඊට පස්සේ ඒ දෙන්නම එකට හම්බෙන මොහොත, එකට හම්බෙන සිද්ධියක් පෙන්නනවා. ඕනෑම සිංගල් ෆිල්ම් එක ස්වභාවය ඒ කාලේ හරිය 2000 විතර. එකට හම්බෙන මොකක් හරි සිද්ධියක් පෙන්නනවා. එකට හම්බෙන සිද්ධියක් යා සාමාන්‍ය දැන් උදාහරණයකට එකම හම්බෙන පොදු ස්ථානයක් පෙන්නලා ඊට පස්සේ ඒක ස්ථානයේ එකට හම්බෙන සිද්ධියක් තියෙනවා. සාමාන්‍යයෙන් යන ගමන් එකට වැදිලා පොට් ටිකක් බිම් වැටෙනවා වගේ සීන් එකක්. එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ මේ පොට් ටික අහුලලා දෙන සීන් එක වගේ එකක් තියෙනවා. ඊට පස්සේ දැන් ඕක සෙට් වෙන විදිය ගැන කියන්න අමාරුයිනේ. ඕක හරි අමාරුයිනේ දැන් ඔය සෙට් දැන් බලන්න හොඳට කතාවල ඔය සෙට් වෙන විදිහ නෑ හරිද කියන්නේ. එතනින් එහාට වැඩේ ගෙනියන්නේ කොහොමද කියන අධ්‍යක්ෂකට විස්තර කරන්න අමාරුයි. ඒ නිසා මොකද වෙන්නේ? ටක් ගාලා සින්දුවක් යනවා. සින්දුව ඉවර වෙද්දි සෙට් වෙලා තියෙනවා. නේද? ඒකනේ එන්නේ. සින්දුව පටන් ගනිද්දි ෂේප් අඳුරනවා. සින්දුව ඉවර වෙද්දි සෙට් වෙලා තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ මල් ගස් ටිකක් වගේ නටලා වටේට රංජන රාමනායක වගේ ඉඳලා මල් ගස් ටිකක් වටේ නටලා වැඩේ සෙට් වෙලා ඉවරයි. හොඳ පැත්තට යන්නේ මුලින්ම හොඳ පැත්තට ගිහින් ටිකක් වෙලා ගිහිල්ලා දැන් අපිත් සතුටින් ඉන්න වෙලාවට ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? අලුත් එකෙක් එනවා මොකෙද්ද? මොකෙක් එනවද? ඊට පස්සේ එනවා ෆිල්ම් එකේ දුෂ්ටයා. හරිද? ඕනේ ෆිල්ම් එක එක විදිහකට යන්නේ. ඊට පස්සේ එනවා ෆිල්ම් එකේ දුෂ්ටයා. ඒක කවුරු හරි වෙන්න පුළුවන්. දුෂ්ටයා ආවට පස්සේ එතනින් එහාට ඉතින් ඒ කතන්දරේ එහෙම වෙනස් වෙනවා.